120ට 220ක් ආවඩා ආයිබෝ වේවා. ලෝවාසී රටවාසී සියලු දෙනාටත් මේ උදා වූ සිංහල අලුත් අවුරුද්ද නිරෝගී සම්පන්න භාවය ඒ වගේම සතුට පිරුණු සිංහල අලුත් අවුරුද්දක් වන්නට කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි සූර්ය මංගල්‍යයේ සිටින්නේ අපි නැකත් චාරිත්‍ර හරියටම ස්වාධීන රූපවාහිනී සෙවින් ඔබට සමීප කරා. දැන් හිසතෙල් ගෑමේ මහෝත්සවය ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මේ නැකත් චාරිත්‍රය ඔබට සමීප කරන්නේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට අප මතක් කළ යුතුයි. සුබෝධාරාම විහාරස්ථානයේ සුබ සාධක සහ අන්‍යෝන්‍ය ආධාර සමිතිය අපිට මේ සංවිධාන ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අනුශාසකත්වය අපිට ලබා දෙන්නේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමයේ පස්සර කනවරැල්ල අම්පිටිය පුරාණ විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති බුත්තල යටිකින්ද වියලුව තෙපලාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම පූජ්‍යපාද ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ගෞරවනීය ස්වාමින් වහන්සේත් තාමත් නමස්කාර පූර්වකව සිහිපත් කරන ගමන් හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයේ වැදගත්කම පිළිබඳව ඔබට සමීප කරන්නට සූදානම් වන්නේ. අපි තාමත් නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කළ නිරතුරුවම අපිට පියදස්සුණක් බවට පත් වුණ ප්‍රිය දර්ශනයක් බවට පත් වුණ බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම වාසී පූජ්‍යපාද දියතලාවේ පියදස්සී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊටමත් නමස්කාර පූර්වක පිළිගන්නවා. අපි හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අපි හාමුදුරුවන්ටත් මේ උදා වූ සිංහල අලුත් අවුරුද්දේ. ඒ වගේම අපේ මේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය ඔබට සමීප කිරීමේදී හැමදාම අප සමගින් සිටින බන්ධුත්වය ඥාතිත්වය අපි පිළිගන්නට කැමති ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සාම විනිසුරු වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මහතාත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. සේපාල මහතාණන් ඔබතුමන්ටත් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ අපි අසා තිබෙන දෙයක් තමයි මේ නිරෝගී සම්පත්තිය හා සම්බන්ධයෙන් ගත්තාම අපිට කියන්නේ පරමලාභය තමයි නිරෝගී සම්පත්තිය. මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයත් එක්ක ඒ පරමලාභය අත්කර ගැනීම තමයි සඳහන් වෙන්නේ. මම කැමති බුදුදහමේ නැත්නම් බෞද්ධ දර්ශනයේ තියෙන ප්‍රවේශයක් මේට ලබා ගන්නවා නම් මේ නැකත් චාරිත්‍රයට ලබා ගන්නවා නම් අපි හඳුන්වන්නේ අවසරයි අපි හඳුන්වන්නේ. ශ්‍රී වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමාදීශ්වර සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම අවසරයි අපේ ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම අද අපේ සාකච්ඡා මණ්ඩපයේ සිටිට ජ්‍යොතිෂවේදී ආයුර්වේද වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මහත්මයා, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී දනුක මහත්මා, ඒ වගේම ලෝකේ ලංකාව මෙන්ම ලෝකයේ සිටින සියලුම අපේ අවුරුදු සමරන එහෙම නැත්නම් අපේ සිංහල චාරිත්‍ර සුරකින ලැබුවා වූ නව අලුත් අවුරුද්ද සියලු දෙනාටම තුනුරුවන් සරණින් ශතක් ශාන්තියක් යහපතක් සුගිත මුදිත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි මේක බුදුදහමින් ගන්නවද සංස්කෘතියෙන් ගන්නවද කියන ප්‍රශ්නේ දනුක මට ගොඩ නැගෙනවා මෙතන. ඇත්තටම අද මේ කරන්නේ විෂයන් ගණනාවක එකතුවක් කිව්වොත් මම හිතනවා මේ වෙලාවේ ඒක හරි කියලා. එතකොට මේ විෂයන් ගණනාව මොකක්ද? එකක් තමයි හිරු මුල් කර ගැනීම. දෙක පරිසරය මුල් කර ගැනීම. තුන ධර්මය මුල් කර ගැනීම. හතර ජ්‍යොතිෂය මුල් කර ගැනීම. ඒ වගේම ආයුර්වේද හෙළවෙදකම එකතු කර ගැනීම. තව මේකට තියෙනවා ජලයක් තියෙනවා. ශාකසාර තියෙනවා. ඒ වගේ විශාල වපසරියක් එකතු කරගෙන දනුක රාජ්‍ය උත්සවයක් හැටියට මේක කරන්නේ. දැන් අද මේ වෙනකොට අපේ ජනාධිපතිතුමා නුවර නාථ දේවාලේ රාජ්‍ය අනුග්‍රහය ලැබමින් මේ හිසතෙල් ගෑමේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙනවා. හැබැයි අපේ තියෙනවා අලුත් අවුරුදු 3ක් නේද? වෛද්‍යාචාර්යතුමනි, පරණ අවුරුද්ද
අලුත් අවුරුද්ද හිසතෙල් ගෑමේ අවුරුද්ද. දැන් චාරිත්‍ර අර අවුරුද්දට ලිප ගිනි මොලවනවට වඩා රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන්නේ හිසතෙල් ගානවා මේ එවකට රටේ හිටපු රජතුමාගේ පටන් ලංකා මේ ඒ රටේ ඉන්න සියලුම ජනතාව. එතකොට අපි මේක ගත්තොත් අපි ඉදිරියේදී කතා කරමු. අපි හඳුරන්නේ අවසරයි මේ මොහොතේදී අපි හඳුරන මතක් කරා වගේම ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී තමයි අද ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය තිබෙන්නේ. මේ මොහොතේදී ඔබ දකිනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය අධිකාරී ජනාධිපතිතුමන් අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ අවස්ථාව සමගින් සම්බන්ධ වන ආකාරය අපි සිහිපත් කළ යුතුයි. අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ඒ වගේම අනුනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයේ මැදින් මේ කටයුතු සිද්ධ වන්නේ. අවසරයි අපි හඳුනන්නේ අර මතක් කරමින් සිටි කාරණේට නැවත යමු. ඔව්. එතකොට රාජ්‍ය අනුග්‍රහය ඇතුළ රටේ රජුරෝ නිරෝගීව තියලා ඊළඟට රටේ ජනතාව නිරෝගීව තියාගන්න ඕනේ. එතකොට මේ තෙල් ගාන්නේ කොහෙද කියලා ඇහුවොත් එහෙම මේක තියෙන්නේ හිස තෙල් ගෑම. එතකොට මේ සිරසේ මේ අපේ ඔළුවේ තෙල් ගාන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සර්වාංගම තෙල් ගන්නවා නේද මේ වෛද්‍යාචාර්යතුමනි. නමුත් මේක විශේෂ අපේ හිසට. එතකොට හිස කියන්නේ මේ ශරීර කෝඩුවේ තියෙන වටිනාම වස්තුව දනුක. උත්ත මත්තන් මේ උතුම් ස්ථානයේ තමයි මොලේ. එතකොට ඥාන ශක්තිය, ධාරණ ශක්තිය, සිතීමේ ශක්තිය ගොඩනගන්න නම් මේ කියන පරිසර ඔක්කොම එකට එකතු කරලා ලෝකේ කොහෙවත් නැති විද්‍යාවක් මේ පුංචි දූපත ඇතුලේ එකම වෙලාවට එකම පාටක් ඇඳගෙන කුල මල ભેදයන්ගෙන් තොර උතුම් චාරිත්‍රයක් තමයි දනුක මේ අපි අද සිද්ධ කරන්නේ. ඒ උතුම් චාරිත්‍රය තමයි අපි ඉෂ්ට කරන්නට තව මොහොතකින් බලාපොරොත්තු වෙන්නේ. ඒට పూర్ව පාවඩය තමයි මේ විදිහට අපි එළමින් ඉන්නේ. නැත්නම් මෙහි වැදගත්කම තමයි අපි කතා කරමින් සිටින්නේ. අපේ ඥාතීන් පිළිබඳව මතක් කරානේ. කුමාරිකා හෙයායුල් කියන්නේත් අපේ ඥාතිත්වය. ඉතින් හැමදාම වගේ හේමාස් ආයතනයේ අප සමගින් සිටිනවා මේ නැකත් චාරිත්‍රය ඔබට ගෙනීමේදී. අපි විරාමය සඳහා අවස්ථාව ලබා දීලා නැවත හමු වෙනවා. සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අතර වැදගත්ම නැකත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ නැකත ඒ පුණ්‍ය මහෝත්සවය ජාතික මහෝත්සවයට සමගාමීව අප බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට ඔබට සමීප කරමින් සිටින්නේ. නිරෝගී භාවය උතුම්ම ලාභය බවට පත් කර ගනිමින් එයට අවුරුද්දේ අපි කොයි විදිහටද ඒ සඳහා සූදානම් වෙන්නේ නැත්නම් ඒ සඳහා තැනක් ලබා දීලා තියෙන්නේ කියන එක පැහැදිලි වෙන නැකත් චාරිත්‍රය තමයි හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය කියන්නේ. මේ නැකත් චාරිත්‍රය ඔබට ගෙනීමේදී අපි මතක් කරන්නට ඕනේ කුමාරිකා හෙයා ඔයිල් පිළිබඳව. මේ අපි හිතමු ඔබට දේශීය ඖෂධ හොයාගන්න විදිහක් නැහැ. ඒ ඖෂධ මංජුසාවෙන් සැකතුණු තෙල් හොයාගන්න විදිහක් නැහැ. හැබැයි ඔබට තියෙනවා කුමාරිකා හෙයා ඔයිල් ගන්න. ඒ විතරක් නෙමෙයි කුමාරිකා හෙයා ඔයිල් ගාලා කුමාරිකා ෂැම්පෝ පාවිච්චි කරලා මේ අවුරුද්ද නිරෝගීව සම්පන්නව ආරම්භ කරන්න හැකියාව තියෙනවා. මොකද කුමාරිකා හෙයා ඔයිල් කියන්නේ ඉතාමත් වටිනා ඖෂධ රැසක එකතුවකින් නිර්මාණය වුණ තෙලක්. එතකොට අපිට පුළුවන් කුමාරිකා හෙයා ඔයිල් පාවිච්චි කරලා හිසේ තියෙන නැත්නම් හිස කෙස්වල තියෙන විවිධ දෝෂයන් නැති කරගන්නට. අපි දන්නවා හිස කෙස් යාම ප්‍රශ්නයක්, ඒ වගේම හිස කෙස් අග පැලීම ප්‍රශ්නයක්. මේ සියලු දේවල් නැති කරගන්නට කුමාරිකා හෙයා ඔයිල් ඔබට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. ඉතින් කුමාරිකා හෙයා ඔයිල් පිළිබඳව මතක් කරන ගමන් මේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රයේ තියෙන ආයුර්වේද වටිනාකම, ජ්‍යොතිෂීය වටිනාකම පිළිබඳව කතා කරන්න මේ හොඳම වෙලාව. සේපාල මහත්මයා, දැන් අපි දන්න දෙයක් තමයි ඊයේ දවසේ ප්‍රධාන පෙළේ නැකත් චාරිත්‍රයන් සිද්ධ වුණා. ඇයි ඊයේ දවසට නැත්තම් අර ප්‍රධාන චාරිත්‍රයන් ඉටු කරන දවසටම හිසකෙල් ගෑමේ නැකත යමුනේ නැත්තේ? ස්තුති ධම්මක අතිපූජනීය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ දවස අවුරුද්ද දවස සූර්ය සංක්‍රාන්තිය සිදුවෙන දවස. මේ දිනය ජ්‍යොතිෂයේ හැටියට දෝෂ සහිත දිනයක්. මේ දෝෂ සහිත
තත්ත්වය අප ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ ගණ්ඩාන්ත දෝෂ කියලා. ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි මේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියේ පළවෙනි රේඛාව ආරම්භය ස්පර්ශ කරන මොහොතේ සිට සූර්යාගෙන් අඩක් මේෂ රාශියට යන තෙක් පුණ්‍ය කාලයේ මේ නුණගතේ පූර්ව කොටස කියලා හඳුන්වලා එතනින් පස්සේ ඉතුරු අඩ මේෂ රාශියට ඇතුළු වෙන කාලය පැය 6යි විනාඩි 24ක කාලය අපර පුණ්‍ය කාලය කියලා හඳුන්වලා නුණගතේ පසු කොටස කියලා හඳුන්වලා අනේ කාලය තුල හරිම පරිස්සමෙන් තමයි මේ මූලික නැකත් ටික ගන්න ජ්‍යොතිෂයේදී. ඒක බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්. ඒ ශාස්ත්‍ර නියමයන්ට අනුව. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ අවුරුදු 3ක් තියෙන අය තුන්වෙනි අවුරුද්ද හිසතෙල් ගෑමේ අවුරුද්දේ කියලා. ඒක හරියටම හරි. එතකොට පරණ අවුරුද්දයි අලුත් අවුරුද්දයි සහ හිසතෙල් ගෑමේ අවුරුද්ද කියලා වෙනම දිනයක් මේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන දිනයට පසුව ගන්නවා. මොකද මෙය නිරෝගී බව ශරීරයේ පැවැත්ම නිරෝගී බව උදෙසාම වෙන් වූ නැකතක් නිසා. අර ගණ්ඩාන්ත ආදී අනිකුත් දෝෂ වලින් සංක්‍රාන්ති දෝෂ වලින් තොරව. ඒ තමයි මෙය වෙනම දිනයක් වෙනම සුවිශේෂී නැකතක් සහ ඒ නැකතට අදාළ වූ වෙනම වත්පිළිවෙත් ක්‍රමවේද සහිතව මේ සකස් වෙන්නේ. අද පූර්ව භාග 6:55ට තමයි මේ නැකත ඉදිරිය තියෙන්නේ. අපි මතක් කරන්නට ඕනේ මෙවර තියෙන්නේ පච්ච වර්ණ. ඒ විතරක් නෙමෙයි නැගෙනහිර දිශාභිමුඛව තමයි මේ නැකච්චාරය ඉෂ්ට කරන්නට ඕනේ. හිසට කොහොඹපත්, පයට කොළොන්පත් තබා කොහොඹ යුෂ මිශ්‍ර නානුගා තෙල් ගාන ස්නානය කරනු මැනවි කියලා තමයි නැකත් චාරිත්‍ර සීට්ටුවේ තිබෙන්නේ. මේ ශාක වර්ග, ඒ වගේම දිශාව මේ දේවල් යොමු වීම පිළිබඳව අපි කතා කරන්නට අවශ්‍ය වෙනවා. ඒ අතර මේ නැකත් චාරිත්‍රය ගෙනීමට සූදානම්ෙන් සිටිනවා මේ මොහොතේදී අපේ අමිල මගේ කල්යාණ මිත්‍රයා සූදානම්ෙන් සිටින්නේ. නැකත් චාරිත්‍රය ඉෂ්ට කරන්නට අපි තෝරාගත්ත තැන තමයි අද දවසේ ස්වාධීන රූපවාහිනී සේවය. බතරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට තමයි ඔබට සමීප කරන්නේ. අපි මතක් කරන්නට අවශ්‍යයි වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සුබ සාධක සහ අන්‍යෝන්‍යාධාර සමිතිය අපි ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන්න කැමැති. අද සංවිධාන ශක්තිය ලබා දෙන ඔවුන්. ඒ වගේම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සිහිපත් කර සිටිනවා. වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමය පස්සර කනවරැල්ල අම්පිටිය පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති බුත්තල යටිකින්ද වියලුව තෙපලාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම පූජ්‍යපාද උකම්පිටියේ පඤ්ඤාතිස්ස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසකත්වයේ මත තමයි මේ විහාරස්ථානයේ සිට මේ හිසතෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය ඔබට සමීප කරන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක තව ඉතාම සුළු මොහොතකින් හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍යය දෙනවා. තව තත්පර 5ක වගේ වෙලාවක් තියෙන්නේ. පූර්ව භාග 6:55ට යෙදෙන සුබ මොහොතින් දැන් හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍යය ආරම්භ වෙනවා. දැන් හිසතෙල් ගෑම ආරම්භ වෙනවා. අද දවසේ බත්තරමුල්ල
වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍ය මේ මොහොතේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුමන් අද දවසේ හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍යයට සහභාගී වන ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ වටිනා කටයුත්ත හිසට කොහොඹපත් තියලා පයට පොළොන්පත් තබලා කරන මංගල්‍යය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරතේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුන් මේ මොහොතේ මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ සිට හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට සහභාගී වෙමින් හිසතෙල් ගල්වන ආකාරය අපිට දකින්නට පුළුවන්. ඉතින් මෙවැනි ජාතික මහෝත්සවයකට මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ සිට බොහෝ දෙනෙක් සහභාගී වෙන ආකාරයත් අපිට දකින්නට හැකියාව ලැබෙනවා. නාථ දේවාල පරිශ්‍රය කියලා කියන්නේ පින් බිමක් වගේම එදා පටන් ජය බිමක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි පින් බිමක ඉඳලා අද දවසේ ජාතික මහෝත්සවය පවත්වනවා. ඉතින් අපි හිසතෙල් ගල්වනවා වගේම සතාසීපාවන්වත් අපේ සුබ කටයුතු වලදී අමතක කරන්නේ නැහැනේ. නාථ දේවාලය කේන්ද්‍ර කර ගනිමින් හස්ති රාජ්‍යයන් වෙතත් හිසතෙල් ගෑම මේ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකත තුල අමතක කරන්නේ නැති කාරණාවක්. ඉතින් නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඒ කටයුතු සිදුවන ආකාරයත් ඔබට මේ විදිහට දකින්න පුළුවන්. පින් බිමක ජය බිමක ඉඳලා ඒ විදිහට ජාතික මහෝත්සවය පැවැත්වෙද්දී අපි ITN සූර්ය මංගල්‍යයට සමගාමීව වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට මේ හිසතෙල් ගෑමේ මහෝත්සවය ඔබට සමීප කරන ආකාරය. බොහෝ පිරිසක් ලොකු කුඩා කවුරුත් මේ අලුත් අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍යයටත් සහභාගී වන ආකාරය අපිට දකින්නට පුළුවන්. ඖෂධීය ශාකශාර නානුගාලා තෙල්ගාලා අපි නිරෝගීකම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපේක්ෂාවෙන් සිදු කරන මේ කටයුත්ත අපේ ජීවිතවලට හරිම වැදගත්. අපේ ජීවිතවලට සහන් එලියක් ලැබෙන අවස්ථාවක් විදිහට අපිට මේ කාරණාව හඳුන්වන්නට පුළුවන්. ඉතින් සෙත් පිරිත් සජ්ජායනා මැද අපි මේ කටයුත්ත සිදු කරනවා. ඉතින් මෙවැනි නැකත් මංගල්‍යයක් සිදු කරන්නට අප කටයුතු කරන්නේ අද දවසේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුමන් මාත් එක්ක මේ අවස්ථාවේ සහභාගී වෙනවා. අලුත් අවුරුද්ද උදා වෙච්ච පටන් සියලු නැකත් ඒ වගේම අලුත් අවුරුදු ජන ක්‍රීඩා ඇතුළු බොහෝමයක් දේ ITN සූර්ය මංගල්‍ය තුල ගෙනාවා. මේ හිසතෙල් ගෑමේ මංගල්‍යයත් ඒහත් සමානවම අපිට වටින දෙයක් සභාපතිතුමනි. මෙය පිළිබඳව ඔබේ අදහස දැනගන්න කැමතියි. මම ප්‍රාර්ථනා කරනවා සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන් ITN සමග මේ මොහොතේ රැඳී සිටින අඛණ්ඩව අපි සමග මීට පෙර රැඳී සිටපු සහ හෙට අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම ප්‍රේක්ෂක ජනතාවට සුබ අලුත් අවුරුද්දක් කියලා. ඒ වගේම මම කැමතියි මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වෙන අනුග්‍රහක බෞද්ධ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් ඒ වගේම මේ වික්‍රමසිංහ පුර බත්තරමුල්ල ප්‍රදේශවාසී සියලුම ජනතාවටත් විශේෂයෙන්ම ITN මාධ්‍ය ආයතනයේ අපේ සහෝදර සේවක සහෝදර සහෝදරයන්ට සුබෝසුබාන්ත උදක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා අපි හැම වෙලාවෙම ලංකාවේ සංස්කෘතියට, සભ્યත්වයට, සදාචාරයට සහ සම්ප්‍රදායට ගරු කරන මාධ්‍ය ආයතනයක්. ඉතින් එය නිරූපණය වෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් අපි ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. අපි නැවතත් ඉල්ලන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට හැම වෙලාවෙදීම සම්ප්‍රදායට ගරු කරමින්, සංස්කෘතියට ගරු කරමින් නවදෑ රැගෙන අලුත් නවීන තාක්ෂණය රැගෙන ඔබට හෙට මේ එළඹෙන නව අවුරුද්දේත් අලුත් වැඩසටහන් රසක් ඔබගේ ප්‍රේක්ෂක වින්දනය, ජනතාවගේ අවබෝධය සහ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා අපි කැපවීමේ වැඩ කිරීමට සූදානම්. විශේෂයෙන්ම මේ ආයතනය කියලා කියන්නේ මේ රටේ සුවහසක් ජනයාට අයිති ඒගොල්ලන්ගේ ආයතනයක්. ITN එක කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ නාලිකාවක්. ඒගොල්ලන්ටයි මේකේ අයිතිය තියෙන්නේ. අපි తాවකාලිකව මේක බාර අරගෙන හිටියට ඒ නිසා ඔවුන්ගේ ඕනෑපාකම් සහ ඔවුන්ට විශේෂයෙන්ම ජනතාවට අධ්‍යාපනය ලබා දීම සඳහා අපි හැකි හැම විටම කැපවීමෙන් වැඩ කරනවා කියන පොරොන්දුව මේ රටේ ප්‍රේක්ෂක ජනතාවට දෙන්න කැමතියි.
අලුත් අවුරුදු සුබ පැතුමත් එක්ක ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රියන්ත වෙදමුල්ල මහතා දක්වපු අදහසත් ඉතාම වටිනවා. අපි අලුත් අවුරුදු නැකත් මංගල්‍යය ඔබට අරගෙන එනවා වගේම මේ සංස්කෘතිය සભ્યත්වයේ රැකගනිමින් නවීන යුගයට නවීන තාක්ෂණයට ගැනපෙන පරිදි නිසිරිසි දේම ඔබට සමීප කරන්න අපේ ස්වාධීන රූපවාහිනිය හරහා කටයුතු කරනවා කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඔබට මේ මොහොත වනකටත් පේනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය සංවිධානය කරන හිසතෙල් ගෑමේ මහෝත්සවයේ වෙනුවෙන් බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයට බොහෝ දෙනෙක් පැමිණ හිසතෙල් ගෑමේ නැකත් මංගල්‍යයට සහභාගී වන ආකාරය ඔබට දකින්නට හැකියාව තිබෙනවා. ඒ අතරතුර අපි මතක් කළ යුතුයි. හිසකෙස් සුවපත් කරන නැකතට කුමාරිකා පිළිවෙත පිළිබඳව. අවුරුදු කාලේ හිසතෙල් ගාලා ස්නානය කරන මේ නැකත අපි හැමෝටම එක වගේ වැදගත්. දැන් කුමාරිකා තෙල් නිසා මේ නැකතට කුමාරිකා තෙල් පාවිච්චි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. කුමාරිකා තෙල් හදන්නේ ඉතා වටිනා ශාකසාර ගොඩක් එකතු කරලා. ඉතින් හේමාස් මැනුෆැක්චරිස් ආයතනය මගින් ඉදිරිපත් කරන කුමාරිකා තෙල් හිස ගල්වලා ඒ වගේම කුමාරිකා ෂැම්පු ගාලා ඔබට ස්නානය කරන්න පුළුවන් කියන වගත් අපි මතක් කරන්න කැමතියි. මේ කොම්පෝ එකෙන් ඔබට පුළුවන් හිස කෙස්වල තියෙන ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම හිස කෙස් ගැලවෙන්නෙත් නැහැ, හිස කෙස් අග පැලෙන්නෙත් නැහැ. හිස කෙස් සුවපත් කරන කුමාරිකා සත්කාරය පිළිබඳවත් අපි මතක් කරන්න ඕන. අද දවසේ හිසතෙල් ගෑමේ මහෝත්සවයේ වෙනුවෙන් අපට ලබා දෙන ප්‍රධාන අනුග්‍රහය වෙනුවෙන් අපි ඔවුන් වෙනුවෙන් ගෞරවය පිරිනමන්නත් මේ අවස්ථාවක් කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය ITN සූර්ය මංගල්‍ය මේ දින කිහිපය පුරාම අති උත්කර්ෂවත් අන්දමින් ඔබට අරගෙන වගේම ඒ නැකත් කිසිවක් මගහරින්නේ නැතිව ඒ නැකත්වල වැදගත්කම වටිනාකම ඔබට පහදා දෙමින් ඒවා සිදු කරන්නේ කොහොමද කියන කාරණාව මතු පරපුරට කියා දෙන්න විතරක් නෙවෙයි පෙන්වා දෙන්න අපි ස්වාධීන රූපවාහිනී විදිහට කටයුතු කරනවා. ඒ නිසා තමයි අද හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයත් ඔබ වෙත ගෙන එන්න මේ සියලු කටයුතු මේ විදිහට සංවිධානය කරලා පවත්වන්නේ. ඉතින් මේ දේවල් සිදු කරන අතරතුර මෙහි වටිනාකම වැදගත්කම පිළිබඳව දැනගන්න එකත් හරිම වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් කතිකාව යෙදෙන සාකච්ඡා මණ්ඩපයට අපි දැන් නැවත අවස්ථාව ලබා දෙන්න සූදානම්. යළිත් අපි සාකච්ඡා මණ්ඩපේ ඉතාමත් වටිනා නැකත් චාරිත්‍රයක් ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. අද දවසේ කොයි විදිහටද රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒක පැවැත්වෙන්නේ කියා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අයත් නාථ දේවාල පරිශ්‍රයේදී තමයි ජාතික මහෝත්සවය පැවැත්වුණේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අපි දන්නවා ඉතිහාසයට යන විටත් මේ චාරිත්‍රය ආරම්භ වෙන්නට මහනුවර කියන එක නැත්නම් ඓතිහාසික දළදා මාලිගාව කියන එක නැත්නම් රජමැදුර කියන එක ප්‍රධාන ස්ථානයක් බවට පත් වුණා ඉතිහාසයේ පිරික්සා බලන විට මේ නැකත් චාරිත්‍රය ඉෂ්ට කරගෙන යන්නට. රජතුමාගේ නැත්නම් රාජ්‍ය පාලකයාගේ එකම අරමුණ නිරෝගී සම්පන්න ජාතියක් බිහි කිරීම. තමන් නිරෝගී වෙලා රටවැසියනුත් නිරෝගී වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ නැකත් චාරිත්‍රය තුල තියෙන්නේ. අද අපි හඳුනන මේ නැකත් චාරිත්‍රයේ තියෙන සංස්කෘතික ආගමික ශාසනික වැදගත්කමත් අපි මේ කතා කරමින් සිටින්නේ. අපි මතක් කරන්න ඕනේ මේ විහාරස්ථානයේ සිද්ධ කරනකොට විනය කියන එක, ගෞරවය කියන එක මේ නැකත් චාරිත්‍රයට ලැබිලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපි හඳුනන්නේ මම කැමති අපි හඳුනගෙන දැනගන්නට. ඒ තමයි මේ හිසයි හිතයි කියන්නේ අපිට වෙන් කරන්න බැරි දෙයක් නේ. අපි හඳුරු මූලිකවත් මේ කාරණේ පැහැදිලි කළා. ඒතර මේ පුද්ගල චිකිත්සාවත් එක්ක මේ කොහොමද මේ නැකත් චාරිත්‍රයේ බැඳී පවතින්නේ? ඇත්තටම දනුක තාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද මේක මේ චාරිත්‍රය කෙරෙන්නේ දෙපොලකයි. අපේ පැරණි තැන්වල බැලුවාම ඒක තමයි පන්සල, දෙක තමයි වෙදගෙදර. එතකොට මේක පුණ්‍ය භූමියක් ඇතුලේ සිද්ධ කරන පින්කමක්. දැන් මේ එන හැමෝටම බෝධිය, චෛත්‍ය, ඒ වගේම බුද්ධ රූපය, මේ බුදු පිළිමය ස්වාමීන් වහන්සේලා දකින්නවානේ. හැබැයි මංගල කාරණා නේද ඒක ඇතුලේ තියෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ අර
ධර්මය නෙවෙයි මෙතනදී ගොඩාක් ප්‍රකට වෙන්නේ ජ්‍යොතිෂය පැත්ත. ඇයි මේක අවුරුදු උත්සවයක් චාරිත්‍රය. එතකොට මේක ඇතුලේ තියෙන ආධ්‍යාත්මික පැතිකඩ. එතකොට මනෝ චිකිත්සාව පුද්ගලාන්තර මනෝ චිකිත්සාවක් මේකේ තියෙනවා වෛද්‍යාචාර්යතුමනි. නේද? දැන් තෙල් විතරක් නෙවෙයි. දැන් පන්සලේ ඉස්සල්ලාම මේ ඔය දැන්නේ රතිඤ්ඤා තියෙන්නේ. තෙල් නැගත් පෙන්නන්න ඉස්සර ගාන්ටාරනේ තිබුණේ. මේ ඔක්කොම සුදුසු වෙලාවට නැකතට ලිප මොලව ගන්න දනුක පාවිච්චි කරපු තැන. එතකොට මේ පන්සල කියන්නේ ඒකට පන්සල කියන වචන කියන්නේ පුණ්‍ය භූමිය. මේ භූමිය ඇතුලේ අකුසල් කරන්නේ නැහැනේ. එතකොට ස්වස්ථතාවය අපිට ගොඩ නැගෙන පිරිසිදුකම. ඊළඟට මේ බෝධියේ තියෙන ශක්තිය. දැන් අපි දන්නවා මේ සැරේ කොහොඹ කොළයි පයට කොළම් කොළයි. ඒකට ඇත්තටම අපිට බෝධියෙන් අවශ්‍ය ටික ලැබෙනවා. ඊළඟට චෛත්‍ය චෝඩාමාණික්කෙන් අපිට අවශ්‍ය ශක්තිය පහළට ඇතිවෙනවා. මේ පන්සලේ ඉන්නවනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනේ. ඒකේ ශක්තියත් මේ දනුක හම්බ වෙනවා. ඊළඟට මේ චාරිත්‍රය කරනකොට ගොඩාක් වෙලාවට ගන්නේ මේ පොළොව පෑගෙන්න ඕන. දැන් අපි අර ওই ටයිල් කැට පාපසි දාලා කරන්න මේක හරියන්නේ නැහැ. හේතුව දැන් කොළොම් කොළ මොකටද ගත්තේ? කොහොඹ කොළ මොකටද ගත්තේ? ඉතින් මේක කතා කරන්න ගියොත් විශාල දිග විෂයක්. එතකොට අපේ මේ පැරැන්නන්ගේ පුතුල ඥාන සම්භාරයේනේ අපි මේ අද සමරන්නේ වෛද්‍යාචාර්යතුමනි. මම හිතන්නේ ඔබතුමා ඒක අනිවාර්යයෙන්ම ඉහළින්ම පිළිගන්න කෙනෙක්. මොකද මේක වෛද්‍ය විද්‍යාවේවත් අපිට නීති පොතේවත් එහෙම කියලා නෑ දනුක මේක කරන්නේ. එතකොට අපිට මේකේ ඇතුලේ තියෙන්නේ මොකක්ද? පුද්ගලාන්තර මනෝචිකිත්සාවක්. අපි ඒක ඉස්සරහට කතා කරමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට සිරසයි සිතයි, ඒ කියන්නේ කයට ඖෂධ, මනසට ධර්මය, මේ දෙක එකතු වුණාම තමයි හරිම අපූර්ව ලස්සන ගමනක් ආරම්භ කරන්න පුළුවන්. ඒක අපි මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරමු. බෙහෙසජ්ජක් කන්ද වගේ බුදුහාමුදුරෝ කයයි හිතයි කොහොමද විස්තර කරේ කියලා දනුක. අපි හඳුරන්නේ මේ නැකත් චාරිත්‍රයට දෙන්න පුළුවන් උපරිම ඒ උත්තුංග බව ලබා දුන්නා කියලා හිතන අපේ හඳුරන්ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. මොකද කොහොමද මේ පන්සල කේන්ද්‍ර කරගෙන ආධ්‍යාත්මික සුවතාවය ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම කායික නිරෝගී භාවය ඇති කරගන්නේ කියන එක කාරණේ පිටිබඳව කතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපිට පෙරත් සඳහන් කරා මේ නැකත් චාරිත්‍රයේ ස්වාධීන රූපහානි සේවයෙන් ගෙනීමේදී හැමදාම අප සමගින් හිටිය ඥාතියා නැත්නම් අපි බන්දුත්වයේ බැඳීම පිළිබඳව සඳහන් කරනකොට හේමා සාහිත්‍යයේ අමතක කරන්නටම බෑ. කුමාරිකා හෙයා ඔයිල් මේ නැකත් චාරිත්‍රය ගෙනීමේදී අපි සමගින් සිටිනවා. අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. එහෙම තැනකදී වටිනා ඖෂධවල එකතුවකින් සෑදුණු තෙලක් හොයා ගන්නවා කියන්නේ හරි අමාරු වැඩක් නේ. ඉතින් ඒකට විසඳුමක් තමයි කුමාරිකා හෙයා ඔයිල් ලබා දීලා තියෙන්නේ. ඔබේ තියෙන හිසකෙස් වල විවිධ ප්‍රශ්න වලට ප්‍රතිකාරයක් නැත්නම් අපිට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්නට කුමාරිකා හෙයා ඔයිල් මගින් ඔබට අවශ්‍ය හැකියාව ලැබෙනවා. මේ කොම්බෝ එකෙන් ඔබගේ කොණ්ඩේ තියෙන බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හිසකෙස් ගැලවීම, හිසකෙස් අග පැලීම, මේ සියලු දේවල් වලට ඔබට විසඳුම් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ හිසකෙස් සුවපත් කරන නැකතට කුමාරිකා පිළිවෙත කියන කාරණේ. ඒ පිළිවෙත ඔබට මේ විදිහට මේ ජාතික හිස්තෙල් ගෑමේ මහෝත්සවයේදී ඔබට ඉදිරිපත් කරන්නේ. මොකද අපිට වැදගත් වෙන නිසා මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි හැමෝටම කුමාරිකා හෙයා ඔයිල් වල තියෙන ඖෂධීය සත්කාරය ලබා ගන්නට හැකියාව තිබෙන නිසා. අපේ එහෙමලාල් මහතාණෙනි දැන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් මතක් කරා අද අපි තෝරගෙන තිබෙන ශාක වර්ග දිශාව මේ පිළිබඳවත් අපිට විද්‍යාත්මක පදනමකින් නැත්නම් ජ්‍යොතිර්විද්‍යාත්මක ඇසකින් වගේම ආයුර්වේද විද්‍යාත්මක ඇසකින් කතා කරන්න පුළුවන් කියලා. මම කැමතියි මේ පාර තෝරගෙන තිබෙන ශාක වර්ග ඒ වගේම දිශාව මේ ගැනත් කතා කරන්න. මම මීට පෙරත් කිව්වා මේ හිසතෙල් ගෑමේ නැකත ජ්‍යොතිෂය විෂය තුල සුවිශේෂී නැකතක්.
මේක ගැනීම සඳහා මේ නැකත ශුද්ධ කර ගැනීම සඳහා දැනට අවුරුදු 4000කට 5000කට පමණ පෙර ලියවුණු ජ්‍යොතිෂ මූල ග්‍රන්ථවල උපදෙස් රසක් දීලා තිබෙනවා. අපි කෙටියෙන් කතා කළොත් අපි බදාදා දිනය නිසා දිනාධිපති බුදට හිමි වර්ණය නිසා තමයි අපි අද දවසේ පච්ච වර්ණය හේවත් කොළ පාට භාවිතා කරන්නට උපදෙස් දීලා තිබෙන්නේ. හිසට කොහොඹ කොළ ආවෙත් දිනාධිපති බුදට අයිති ශාකයක් නිසා. පයට කොළොන් කොළ ආවේ මේ නැකත් දිනට පෙර දින දිනාධිපති ග්‍රහයාට අයිති ශාකය පයට තැබිය යුතුයයි නියමයක් වූ නිසා. නැගෙනහිර දිශාව බොහොම පරිස්සමෙන් තෝරා බේරා ආරම් තිබෙනවා. මරු සිටින දිශාව, යෝගිනී දිශාව, යෝගිනී සිටින දිශාව, එතකොට චන්ද්‍රයා සිටින දිශාව ආදී වශයෙන් ජ්‍යොතිෂයේදී බලන්ට ඕන කරන විමසන්ට ඕන කරන කරුණු කාරණා ගණනාවක් තියෙනවා මේ දිශා විනිශ්චයේදී. ඒ සියල්ල සලකා බලලා ශුද්ධ දිශාව විදියට හිරු නැගෙන දිශාව බලවත්ම දිශාව මනුෂ්‍යයාට සෞභාග්‍ය ඉස්රුමත් බව ගෙන දෙන්නා වූ දිශාවයයි නිර්දේශිත දිශාව විදියට නැගෙනහිර දිශාව යෝජනා කරලා තිබෙනවා, නිර්දේශ කරලා තිබෙනවා. මෙන්න මේ විදියට තමයි මේ නැකත් නිර්මාණය වුණේ. ජ්‍යොතිෂය අනුව මේක ටිකක් ජ්‍යොතිර්වේදියාගේ පැත්තෙන් මේ නැකත් නිර්මාණය කිරීමේදී ටිකක් ලොකු කාර්යභාරයක් සිද්ධ කරන්නට සිද්ධ වෙන දෙයක්, ලොකු වැඩක් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත්. එතකොට දනුක මතක් කළා මේ ඇයි කොහොඹ කොළ, ඇයි කොළොන් කොළ මේ විශේෂත්වය ආයුර්වේද විද්‍යාවත් එක්ක කොහොමද ගලපගන්නේ කියලා. අපි දන්නවා කොහොඹ කියලා කියන්නේ අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව අපට තියෙන ඉතාම වටිනා අග්‍රගණ්‍ය විස බීජ නාශකයක්. මේ කොහොඹවල තියෙන විස බීජ නාශක ගුණයට සමකරන්ට මම හිතන්නේ නෑ බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල එහා සමාන විස බීජ නාශකයක් ඇතිය කියලා. මේ විලාවේ සිහිපත් කරලා දෙන්න මතක් කරන්න ඕන කරන වැදගත් කාරණයක් තිබෙනවා. අපි යෝධයින්ගෙන් වැඩගත් යෝධෝ හිටපු රටක් නෙමේ. යෝධ වැඩ කරපු මිනිස්සු හිටපු රටක් නෙමේ. රුවන්වැලිසෑය, ලෝවා මහපාය, අභයගිරිය, ජේතවනය දිහා බලනකොට, ඒ වගේම තිසාවැව, තෝපාවැව, මින්නේරිවැව ඔය ආදී වැව් දිහා බලනකොට මේ සාගරයේ පරදන තනිකර කළු ගල් වලින් මහල් 7ක් විදියට හදලා අද තියෙන එක මහලක නටඹුන් පමණයි. තනිකර ගල් වලින් හදපු ලෝවා මහපාය වැනි මහල් නිවාස දිහා බලනකොට එදා සිටිය මිනිස්සයෝ කොයි විදිහේ නිරෝගී බවකින් සහ කොයි විදිහේ යහපත් මානසික තත්වයකින් සිටියාද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. විද්‍යාවේ උදව් තිබුණේ නැහැ. විද්‍යාව කියලා වචනයක්වත් අහලා තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබිච්ච එකම විද්‍යාව තමයි සාම්ප්‍රදායික විද්‍යාව. සියවස් ගණනාවක් තිස්සේ ඒ උදවිය අත්දකපු මේ සෝබා දහමත් එක්ක ජීවිතේ ගෙවා ගන්නට අවබෝධය පිළිබඳ විද්‍යාව. ඒ වගේම ජ්‍යොතිර්වේදය. කලට වෙලාවට මැස්සයින්ට කලින් මේ ගඟ උතුරන්ට කලින් නියඟේන්ට කලින් වී ටික ගෙට ගොඩ ගන්ට ගුමනා කරන විදියට නැකත හදාගෙන නැකතට වැඩ කරලා එහි ප්‍රතිඵල ලබා ගැනීම. මහා පරාක්‍රම බාහු රජතුමා සහ ලපනයනය කළා එදා. මොනවද අපිට තිබිච්ච දේවල් අද තියෙන? භූතයෝ හිටියේ නෑ, ට්‍රැක්ටර් තිබුණේ නෑ නේද? වෙනත් පලිබෝධනාශක ඒ වැනි දේ තිබුණේ නෑ. ඒ නිසා මේ එහෙම නිරෝගී භාවයක් ලැබුණේ, ඒ වාගේ කායික ශක්තියක් ලැබුණේ, මානසික ශක්තියක් ලැබුණේ අපේ දේවල් මේ සෝබා දහමේ දේවල් මනා අවබෝධයෙන් යුක්තව කළමනාකරණය කරමින් Tamanගේ ජීවිතවලට සම්බන්ධ කරගත්ත නිසා වෙයි.
ඔබතුමා මේ ආයුර්වේද වටිනාකමයි ජ්‍යොතිෂ්‍ය වැදගත්කමයි දෙකම සංකලනය කරලා ඉදිරිපත් කරන්න සුදුස්සෙක් නිසා මේ දේ ඉතාමත් අපූර්ව මැනවින් ගල්ප ගන්නට හැකියාව ලැබුණා. දැන් අපි සාමාන්‍යයෙන් කොහොඹ ශාකය පිළිබඳව ගත්තාම කියන්නේ සර්ව රෝග නිවාරණ ශාකයක්. පංචාංගමය ගන්න. ඉතින් අද දවසේ ඉතාමත් වැදගත් මේ නැකත් චාරිත්‍රයේදී අපිට මේ හිසට කොහොඹපත් තබාගෙන, ඒ වගේම පයට කොළඹපත් තබාගෙන මේ නැකත් චාරිත්‍රය ඉෂ්ට කරන්නට ලැබීම. සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අතර වැදගත්ම නැකත් චාරිත්‍රයක් අපි ඔබට සමීප කරමින් සිටින්නේ. නැකත් චාරිත්‍රය ඉෂ්ට කර නැකතටම ආරම්භ කරලා ඔබට ඒ කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන කාරණය ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙමින් සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවයෙන්. අද දවසේ අපි මේ නැකත් චාරිත්‍ර ඔබට සමීප කරන්නේ බත්තරමුර මුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට. අපි සිහිපත් කළ යුතුයි වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සුබෝත්සාදක හා අන්‍යෝනාධාර සමිතිය අපිට මේ සංවිධාන ශක්තිය ලබා දුන්නා. ඒ වගේම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සිහිපත් කර සිටිනවා. ඒ සමගින්ම අපේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ අපි ගෞරවනීයව සිහිපත් කර සිටින පූජ්‍යපාද බුත්තල පඤ්ඤාකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඉතාමත් නමස්කාර පූර්වකව මේ මොහොතේදී සිහිපත් කරන්න කැමැති. මේ සියලු කටයුතු ඉතාමත් මනරම් විදියට මේ විහාරස්ථානයේදී සංවිධානය වීමේදී අපේ හාමුදුරනේ අපි කතා කරමින් සිටියා කොයි විදිහටද හිස සහ හිත සම්බන්ධ වෙන්නේ. අපිට කායික නිරෝගීතාවය නිර්වාණගාමී වෙන්නටත් අවශ්‍ය වෙනවා කියන කාරණේ අපේ හාමුදුරුවෝ මූලිකව පැහැදිලි කරමින් සිටියේ. කොහොමද මේ නිරෝගී භාවය කියන එක Tamanට ධර්ම ඥානය වර්ධනය කරගන්නට හේතුවක් වෙන්නේ? ඔව්. ඇත්තටම දනුක ත්‍රිපිටකය කියන්නේ හදාරලා ඉවර කරන්න බැරි විෂයක්. ඒ පොත් වහන්සේ තුළ තියෙන ධර්මය ප්‍රායෝගික දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකත්වයෙන් පිට යන්නේ නැහැ. හැම වෙලේම බුදුරජාණන් වහන්සේ බලනවා මේ ඉපදිච්ච සත්වයා මේ පෘථුවියත් එක්කනේ ගණන් කර නේද? එතකොට මේ පළවෙනිම කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. දැන් එතකොට නිරෝගීකමට දන්නු කෑම බීම එපේ නේද? එතකොට මේ කෑම බීම ප්‍රත්‍ය වෙන්න ඕනේ. අපත්‍ය දේවල් වෙන්න බෑ. ඉතින් ඔය ප්‍රත්‍ය දේවල් අපත්‍ය දේවල් ධර්මයේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. බේසජ්ජක්ඛන්ධ වගේ. ඕකේ මං ටිකක් අපි අහන්න ලැබෙන්නේ නැති දෙයක් අපි කතා කරොත් හොඳයි කියලා හිතනවා අපේ සාකච්ඡාව වන්න අපේ. බේසජ්ජක්ඛන්ධ වගේ පළවෙනිම පටන් ගන්න දනුක එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෙහෙත්. ඉතින් එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා දානයක් වළඳලා වමනේ දානවා. අපි හිතමුකෝ ඔය දැන් කියන ગેස්ට්‍රයිටිස් ආරේ ආම වාතය ආරේ නේද? වෛද්‍යාචාර්යතුමා මාකාරි හේතුවක් තිබුණා. ආජීර්ණයක් වුණා තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම බෙහෙත් කියනවද නැද්ද? දැන් එතකොට ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම හිතුවේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ සමාජයේ වෙදෙක් ගානට දාන හින්දා. බලන්න දුරදර්ශී ඥානය. බුදු කෙනෙක්නේ. ඊට පස්සේ හිතනවා අනේ මේ ශාසනයේ මහාන වෙච්ච අයෝ මේ කට්ටියට මම් පිහිට වෙනවා ඇරෙන්න වෙන කවුද පිහිට වෙන්නේ ඉන්නේ? ආන්න මහා කරුණා ගුණය. බුදු කෙනෙක් ගාව තියෙන මහා කරුණා ගුණය. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා බලලා භික්ෂුන් වහන්සේට බෙහෙත් අනුදැන වදාරනවා. එතකොට කායික සුවපත් භාවය මානසික සුවයට හේතුවක්. ඔන්න ඔය සංකල්පය ඇතුලේ තමයි දනුක අපි අර කියන්නේ පන්සල වැව. එතකොට වැවේ තියෙන්නේ මොකද්ද? ආර්ථිකය. නේද වෛද්‍යාචාර්යතුමනි? ඊළඟට දනුක චෛත්‍යයේ පන්සලේ තියෙන්නේ මානසික සුවතාව. එතකොට මේ දෙකම එකතු වෙන්න ඕනි මිනිස්සෙක් දීර්ඝායුෂ වාසය කරන්න. අර දනුක පටන් ගන්නකොටම වැඩසටහන කිව්වේ 120ට 220ක් ආයු බොහෝ වේවා. නේද? එතකොට මිනිස්සෙකුගේ කායික සුවතාවය තාමත් වැදගත්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කය දුබල නම් ආනාපාන සති භාවනාව වඩන්න බෑ.
කය දුබල නම් පරියංකයක ඉන්න බෑ. කය දුබල නම් එයාට බෑ මානසිකාරයේ යෙදෙන්න. මොකද කායික වේදනා ප්‍රකට වෙනකොට සිත වික්ෂිප්ත භාවයට පත් වෙන්න බලනවා. එතකොට මේ කය කියලා කියන්නේ හැබැයි මෙන්න මේකත් කියන්න ඕනේ. ඔය භික්ෂුන් වහන්සේලා දානි වළඳනකොට ජවයේ පිණිස මදේ පිණිස මණ්ඩනයේ පිණිස විභූෂණයේ පිණිස දානි වළඳන්නේ නැහැ. බ්‍රහ්මචර්ය අනුග්‍රහය බ්‍රහ්මචාරීත්වයේ ආරක්ෂා කර ගැනීම නිර්වාණයටයි. නමුත් රටක ජාතියකට ඉතාමත් වැදගත්ම දේ තමයි ධනුක වෛද්‍යාචාර්යතුමනි කායික සුවතාවය මානසික සුවතාවය එකක් තමයි දේශීය ඥාණයෙන් උපනෙම් වූ දේශීය ආහාර රටාවෙන් සෞඛ්‍යමත් පෝෂණයක් අරගෙන බුදු දහමින් සැනසුණු සිතක් ඇති කර ගැනීම තමයි මං හිතන්නේ අද දවසේ අපි කතා කළ යුත්තේ. අපේ හාමුදුරුවනේ මේ දේශනාවන් නැත්නම් මේ පැහැදිලි කිරීම මම හිතන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද ඉදිරියට ගෙන යන්න පුදුමාකාර ශක්තියක් අපේ හාමුදුරනේ හැම වදනක්ම ඒ පැහැදිලි කිරීමම හරි වටිනවා. සේවාත්මය දැන් අපි හාමුදුරුවෝ පැහැදිලි කරා නිරෝගී භාවයේ කොච්චර වැදගත්ද කියලා. අපි දැන් ආයුබෝ වේවා කියලා කියනවා. ආයුෂ වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි එහෙම අපි නිරෝගී නැතුව ආයුෂ වැඩි වෙලා වැඩක් නැහැ. කොහොමද මේ නිරෝගී භාවය කියන කාරණේදී මේ හිස තෙල් ගැල්වීම කියන එක වැදගත් වෙන්නේ? ඔව් දැන් එහෙම පටන් ගත්තොත් වඩාත් ගැළපෙනවා මේ කතාව මේ පිළිතුර. අපි හිස තෙල් ගෑමේ නැකතක් කියලා අද වර්තමාන සමාජය හඳුනගන්නේ මේ නැකතට හිස තෙල් ගෑම එක වැදගත් දෙයක් අවුරුද්දට එක සැරයයි ඒක වෙන්නේ කියලා. ආයි තෙල් ගන්න ඕනේ නැහැ. ආයි තෙල් ගන්න ඕනේ නැහැ. අපේ සමාජයේට අපි ඉන්න තැන ඊටාම දුර්වල තැනක්. මොකද අවුරුද්ද පුරාම හිස තෙල් ගාපු જાතියක් අපි. එහෙම තමයි පරපුරෙන් පරපුරට මේක උගන්වලා තිබුණේ. මොකද එදා ජන ජීවිතය කෘෂි ජන ජීවිතය ගෙවුනේ බොහෝ විට යටින් වතුර උඩින් අවුව කුඹුරේ. ඒ වගේම හේන. එහෙම නැත්තම් ඉතුරු කාලය ඕවිත බඩවැටිය ඒ වාගේ ස්ථානවල වැව අසල නැත්තම් වැවේ මේ ජනතාව හොඳ නිරෝගී ජනතාවක් බවට පත් වෙලා හිටියා. වගේම අවුරුදු 120ක් ජීවත් වෙච්ච ජනතාවක්. අවුරුදු 120ක් ජීවත් වෙච්ච ජනතාවක් මේ අය. දිනපතා හිස තෙල් ගෑම අත්‍යවශ්‍ය කාරණයක් බව ඒ උදවිය දැනගෙන සිටියා. එය හිසේ සහ ශරීරයේ නිරෝගීතාවට ඍජුව බලපාන බව ඔවුන් දැන සිටියා. අපි දන්නවා අලුත් අවුරුද්ද ලබනකොට අලුත් අවුරුද්ද ලබන්ට පෙර නොනගතයට පෙර අපේ සියලු කටයුතු අතහරිනවා. සියලු වැඩ නවත්තනවා. ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, වතු පිටි පිරිසිදු කිරීම ආදී අපි රස්සාවල්ද හැමදේම නවත්තනවා. වගේම දිනපතා කරගෙන පැමිණි මේ හිස තෙල් ගෑමත් එදාට නවත්තනවා. නවත්තලා අලුත් අවුරුද්ද සඳහා ඊළඟට පටන් ගන්න දවස තමයි මේ හිස තෙල් ගෑමේ නැකත් දවස කියන එක මේ විදියට ගත්තේ. අපේ උදවිය හිතන්නේ මේක මේ හිස තෙල් ගන්නවා කියන එක ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. මේ හිස තෙල් ගන්න එක දවසකට මේ හිස තෙල් ගෑමේ අවුරුද්ද නැත්තම් හිස තෙල් ගෑමේ දිනේදී පමණයි කියලා නෑ. හිස තෙල් ගෑම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මුළු ශරීරයම පාලනය කරන්නේ, කළමනාකරණය කරන්නේ, සංවිධානය කරන්නේ එහි කටයුතු මොළය විසින්. මොළය සහ සුසුම්නාව. මේ මොළය සබාදහම විසින් මානවයාට දීපු අපූරු තෑග්ගක්. හැම සතෙකුටම මස්තිෂ්කය කියලා එකක් දීලා තියෙනවා. නමුත් මෙහෙම වස්තුවක් දුන්නේ මිනිසාට පමණයි. එහෙම දීලා මේක ආරක්ෂා කරන්නටත් ස්වභාව ධර්මය පියවර ආරම්භ තිබෙනවා. චීනාංශුකාව, වර්ෂිකාව, ජලාංශුකාව කියන පටල තුනකින් මේ මොළය ආවරණය කරලා තියෙනවා. ඒ පටල අතරට මේ මෙනින්ජි තරල, මස්තිෂ්ක සෞසුම්නික තරලය, මෙනින්ජි ෆ්ලුයිඩ් දාලා
මේ තරල මේ සිවි අතරට පටල අතරට එහෙම දාලා තියෙනවා. ඊට උඩින් තියෙනවා අස්තිමය පෙට්ටියක්. මේ අස්තිමය පෙට්ටිය ඝන අස්තිමය පෙට්ටියක් හිස් කබල කියලා අපි කියන්නේ. ඒක ඇතුලේ තමයි මේ මොලේ තියෙන්නේ. මේ ඔළුව වැදුනත් මේ අස්තිමය පෙට්ටියේ මොලේ වැදුනට හානියක් වෙන්නේ නැහැ. මොකද අර සිවි තුනක් සහ තරල තුල මේක බහා ඇති නිසා. අස්තිමය පෙට්ටිය මත උඩින් තියෙනවා පටලයක් මාංශ පේශියක්. මාංශ පේශියට උඩින් චර්ම සිවි ගණනාවක් තියෙනවා. අන්තක් බහික් ආදී වශයෙන්. ඊට උඩින් කේශ කලාපයක් දාලා තියෙනවා. මේ ස්වභාව ධර්මය මොන තරම් උපාය මාර්ගයක් අනුගමනය කරලා තියෙනවද අපේ මොළය පරිස්සම් කරලා දෙන්න. අපි මොළය පරිස්සම් කරගන්නවද කියන එක වෙනම ප්‍රශ්නයක්. මේ ස්වභාව ධර්ම සලකන විදියට අපි කොහොමද ඒක සලකන්නේ කියලා. එතකොට මේ මොළය ආරක්ෂා කරගන්න තමයි අපට තෙල් අවශ්‍ය වෙන්නේ. නිතර හිස තෙල් ගාන්නේ. නිතර හිසේ තෙල් ගෑම අවශ්‍ය වෙන්නේ. උදේ හවස අපි පුංචි කාලෙත් අපේ අම්මා මට මතකයි. අපි හරි අකමැති ඔළුවේ තෙල් ටිකක් ගන්නවට ඒක ටිකක් හරදරයක් වදයක් නිසා ගේ වටේ 3-4 වටයක් හරි දුවලා අල්ලගෙන ගිහිල්ලා ඔළුවේ තෙල් උලනවා බලහත්කාරයෙන්. නේද? ඒ එවැනි තත්වයක් තමයි තිබුණේ. හිසේ තෙල් ගෑම අත්‍යවශ්‍යයි. හිසේ නිරෝගී බව උදෙසා අපි ඉදිරියේදී කතා කරමු මේන් ලැබෙන අනිකුත් ප්‍රතිඵල මොනවද කියලා. අපේ හඳුරන්නේ මේ දැන් හිසතෙල් ගෑම කියන එක දැන් අපි වාහනයක් ගන්නකොනේ දැන් ඒවට අපි මේ තෙල් මාරු කරන දේවල් නිසි පරිදි කරනවා. හැබැයි අපේ ශරීරයට නිසි පරිදි තෙල් ගැල්වීම කරනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. වැදගත් වෙන්නේ ඔය භෞතික දේවල් වලට වඩා අපේ කායික නිරෝගී භාවය. ඉතින් එහෙම තැනකදී අර සේපාල් මහත්මයා මතක් කරා අපි කැමති නෑ තෙල් ගානවට. අපේ අම්මලා තමයි ඒකේ වැදගත්කම දැනගෙන හිටියේ කියලා. ඉස්කෝලේ යන්න කැමති නෑ, පාසල් යන්න කැමති නෑ එහෙම. හැබැයි අද එහෙම ප්‍රශ්නයක් නෑ. කුමාරිකා හෙයා ඔයිල් තියෙනවා. ඒකට විසඳුමක්. කාර්යබහුල ජීවිතයත් එක්ක මේ හිස කෙස් වල තියෙන ප්‍රශ්න වලට අපිට කුමාරිකා හෙයා ඔයිල් භාවිතා කරන්න හැකියාව තියෙනවා. මේ නැකත් චාරිත්‍රය ඉෂ්ට කරන ගමන් කුමාරිකා හෙයා ඔයිල් ගාලා කුමාරිකා ෂැම්පෝ ගාලා ඒ නැකත් චාරිත්‍රය මේ නූතනත්වය සමගින් බද්ධ කරගෙන සිද්ධ කරන්නත් හැකියාව ලැබෙනවා. අපි මතක් කරන්නේ මොකද මේ නැකත් චාරිත්‍රය ගෙන එමෙති හැමදාම අපිට මිත්‍රත්වයෙන් ඥාතිත්වයෙන් හේමාස් ආයතනයේ කුමාරිකා හෙයා ඔයිල් තමයි හැමදාම හිටියේ. ITN ස්වාධීන රූපවාහිනී සේවයේ සූර්ය මංගල්‍ය සමගින් ඔබ සම්බන්ධ වී සිටින්නේ සූර්ය මංගල්‍යයේ වැදගත්ම නැකත් චාරිත්‍රයක් වෙන හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය ඔබට ගෙනෙන්නේ. අපි මතක් කරන්නට ඕනේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිට තමයි මේ උතුම් චාරිත්‍රය ඔබට ගෙනෙන්නේ. අපි සඳහන් කරා මේ සාකච්ඡා මණ්ඩපය තුලත් කොතරම් දුරකට වැදගත් වෙනවාද හිසතෙල් ගෑමේ චාරිත්‍රය කියලා. එහෙම නැත්නම් තමන්ගේ කායික නිරෝගී භාවයට හිසතෙල් ගෑම කොතරම් වැදගත් වෙනවද කියන කාරණේ මතක් කරමින් සිටියා. අපි මතක් කරන්නට ඕනේ මේ නැකත් චාරිත්‍රය මේ විදිහට ඔබට ගෙනීමේදී මේ විහාරස්ථ සුබසාධක හා අන්‍යෝන්‍ය ඥානදාර සමිතිය පිළිබඳව අපි සිහිපත් කරන්නට ඒ වගේම නායක ස්වාමින් වහන්සේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමේ පස්සර කනවරැල්ල අම්පිටිය පුරාණ විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති බුත්තල යටිකින්ද වියලුව තෙපලාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මාරාම පූජ්‍යපාද උකම්පිටියේ පඤ්ඤාතිස්ස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ තාමත් නමස්කාර පූර්වක සිහිපත් කර සිටිනවා. මොකද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ තමයි මේ උතුම් චාරිත්‍රය ඔබට ගෙනෙන්නේ මේ විහාරස්ථානයේ සිට. හෙම්ලාල් මහත්මයා දැන් අපි කතා කරමින් සිටියා ආයුර්වේද වැදගත්කම කොහොමද තියෙන්නේ, ඒ වගේම ජ්‍යොතිෂ්‍ය වැදගත්කම කොහොමද තියෙන්නේ කියන එක. දැන් අපිට මේ අවුරුද්ද විතර නෙවෙයි අපේ ජීවිතය නිරෝගී පවත්වාගෙන යන්නට සබාදහම කියන එක නැත්නම් සබාදාමේ ශක්තිය කියන එක කොච්චර වැදගත් වෙනවද? පැහැදිලිවම. දැන් අපි අවුරුද්ද ආරම්භයේදී සිදු කරන සියලුම නැකත් චාරිත්‍රත් මේ ස්වභාව ධර්මය සමග බැඳුණු ඒවා. විශේෂයෙන් අපි ගත්තොත් මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට අදාළව කොහොමද ස්වභාව ධර්මය සම්බන්ධ වෙන්නේ, අපේ ජීවන පැවැත්ම ඒ අනුව කොහොමද සකස් වෙන්නේ ආදී වශයෙන් සලකා බැලුවොත් මේ ලෝකේ බිහිවෙන සෑම සත්වයකුටම මිනිසා ඇතුළු
හැම දෙයක්ම සබාදහම සපයා දීලා තිබෙනවා මේ සත්තුන්ට මිනිස්සුන්ට කිසිම දෙයක් නැවත හොයාගන්න අවශ්‍ය වෙන්නේ නැති විදියට. මේක හොඳට පැහැදිලි වෙනවා අපට ආහාර පාන වාතය සිතන්ට පුළුවන් හැකියාව විඥානය ආදී වශයෙන් ඒ හැමදේම ලබා දීලා මිනිසාගේ ශරීරයට හැදෙන ලෙඩ රෝගවලටත් ඕන කරන ඖෂධ සකස් කරලා දීලා තිබෙනවා නේද? මේකේ වෙනස තේරුම් ගන්න අපිට පුළුවන් මෙන්න මේ විදියට හිතුවොත්. මිනිස්සු විදියට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා දොස්තර මහත්තයෙක් හම්බ වෙලා තමන්ගේ අසනීපය කියලා ප්‍රතිකාර ගන්නවා. දේශීය සබාදහමට අදාළ දේශීය වෙදකමෙන් හරි බටහිර වෙදකමෙන් හරි. නමුත් සත්තුන්ටත් ලෙඩ හැදෙනවා. ඒ සත්තු නිරෝගී වෙනවා. ලෙඩ හැදුණු ගමන් සියලු සත්තු මැරලා ගියොත් සත්තු ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දන්නවා බලලා අපි කවුරුත් දන්න බලලා පූසට සෙම් රෝග වැඩි. බලලා සෙමත් එක්කම ජීවත් වෙන සතෙක්. එයාට සෙම වැඩි වුණාම එයා මොකද කරන්නේ? මාර්ජාර මෝහිනී පැලයක්, කුප්පමේනිය පැලයක් හොයාගෙන ගිහිල්ලා කනවා ඒක. ගෝනුස්සා කියලා කියන්නේ අතිශය උස්නාධික සතෙක්. ගෝනුස්සාගේ ශාරීරික උෂ්ණත්වයේ වැඩි වී අසනීප වුණාම ගෝනුස්සා කොහේ හරි යනවා බින්කොහොඹ පැලයක් හොයාගෙන. ගිහලා බින්කොහොඹ පැලේ කාලේ එක සනීප වෙනවා. මේන් තේරෙන දෙයක් තමයි අපිට අප මේ සබාධම සියලු දේවල් නිර්මාණය කරලා තියෙද්දි අපි ඒවා පස්සක දාලා වෙනත් මං සොයන්ට ගියාම නිසා අපි අපේ නිරෝගී බව අවදානමට ලක් කරගත්තා. අපි ලෙඩ වුණා. එදා 120ක් ජීවත් වුණේ අපේ රටේ ජනතාව සබාධමත් එක්ක ජීවත් වෙච්ච නිසා ස්වභාවික ආහාර පාන අනුභව කරලා ස්වභාවික ඖෂධ භාවිතා කරලා ස්වභාවික වාතාශ්‍රය තුල ඉඳලා ස්වභාවික මේ මහ පොළොවත් එක්ක කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ ජනතාව අවුරුදු 120ක් ජීවත් වුණේ. ඒ අවුරුදු 120 නිරෝගී බවින් යුක්තව ජීවත් වුණේ. මේ කතාව අහන මේ සංවාද මණ්ඩපය ඉදිරියේ වාඩි වෙලා සිටින වැඩිහිටියන්ට මතක් වෙනවා ඇති අපි පුංචි කාලේ පිළිකාවක් හෝ වෙනත් ලෙඩක් පිළිබඳ ගමක ඇහුනොත් ඒක මහා පුදුම දෙයක්. ඒක මහා පුදුමයක්. මරණයක් ගැන අසන්ට ලැබෙන්නේ නැහැ. මුළු ගමම කම්පා වෙනවා සහ ගමම පුදුම වෙන කාරණයක් වෙනවා. එහිම පරිසරයක් තමයි මේ අපේ රටේ තිබුණේ මේ විදේශීය බලවේගවල ක්‍රියාකාරීත්වයේ වගේම අප විසින් අපේ වැදගත් සාම්ප්‍රදායික දැනුම පසේ කළා නොවැදගත් දේ අප විසින්ම වැළඳ ගැනීම නිසා ඇතිවුණු මේ අවුල් සහගත තත්ත්වය ඇති වෙන තෙක් අපේ රටේ තිබුණේ ඉතා වාසනාවන්ත යහපත් පරිසරයක්. අද මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ආයුර්වේද පසුබිම සහ ජ්‍යොතිෂ්‍ය පසුබිම පිළිබඳව ඉතාමත් මැනවින් අපේ හිමලාල් මහත්මයා පැහැදිලි කිරීමක් කරා. මොකද ඒකට සුදුසුකම් එතුමන් සපුරලා තියෙන්නේ. එක් අතකින් ගත්තාම ජ්‍යොතිර්වේදී ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යාචාර්යවරයෙක්. මේ දෙකම ඉතාමත් සංකල්පීතුව අද සාකච්ඡා මණ්ඩලය පෝෂණය කරා. අපේ හඳුරන්නේ අර හිමලාල් මහත්මයා කිව්වා වගේ සෝබාදහමට නොවනවනත ලෝවේ කිසිවක් නැහැ. ඒක තමයි බුදුදහමෙත් කියන්නේ. ඒ නිසා මේ අවුරුද්ද තුල නැත්තම් මේ ඉදිරි කාලය තුල හිත ශක්තිමත්ව, කය ශක්තිමත්ව අපි ජීවිතයට කොහොමද මුහුණ දෙන්නේ? ඇත්තටම දනුක අපේ මේ කතිකාවත කාලෙත් අවසන් වෙගෙන යන්නේ. අපි මුලින් ඉඳලා කතා බැලුවොත් අපි විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ මේ සාකච්ඡාව අරන් ආවා. බුදුදහම, පරිසරය, ජ්‍යොතිෂය, ආහාර පාන මේවා තියෙනවා. ඇත්තටම අපි ගත්තොත් සාදුචර්යා කියන වචනේ අපි ගත්තොත් හරි ලස්සන වචනයක් සාදුචර්යා. ඉතින් අද උදෑසන ඉඳලා මේ කරේ සාදුචර්යාවක් අපි හැමදෙනාම. මොකද මේ හොඳ හැසිරීම් රටාවක්. එතකොට කෙනෙක්ගේ ජීවිතය හසුරුවා ගන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විසම පරිහාරජා ආබාධ, ඕපක්කමිකා ආබාධ. විසම ලෙස සිතකය වචනය හැසිරුවොත්
ඔබ විසින් ඔබේ විනාශය සිද්ධ කරගන්න. උපක්‍රමශීලීව මේ ජීවිතය ඔබට විනාශ කරගන්නත් පුළුවන්. දැන් හරි ලස්සනයි නේ. මේ මාතෘකාවට හරි ලස්සන මේ වෛද්‍යාචාර්යතුමනි හරි ලස්සන මල් මාලයක් වගේ මේක. අද දවසේ අපිට ඇමුණලා ගන්න පුළුවන් ජීවිතේට. එතකොට අපේ ජීවිතේ අර ස්වස්ථතාවය මම පාවිච්චි කරපු වචනේ අපේ උත්තමාංගය අපේ මේ සිරසේ මෙතුමා කතා කරා මොළේ කියන්නේ මොකක්ද කියලා ස්නායු ට්‍රිලියන ඒවා මිටි විශාල ප්‍රමාණයක් මේ මොළය ඇතුලේ තියෙනවා. එතකොට ඒ වගේ උත්තමාංගයක් පාවිච්චි කරන්නේ ඔබ ලස්සන ප්‍රතිරූප දේශ වාසයක ඉපදිච්ච කෙනෙක් නිසා. අද මේ හිසතෙල් ගාන්නේ දනුක ලේසි පාසු පින්බිමක නෙවෙයි. ඒ මොකද රුවන්වැලි සෑය ජයශ්‍රී මහා බෝධිය අද හිසතෙල් ගාන මහා මංගල්‍යය පැවැත්වෙන්නේ ස්වාසු දහසක් ධර්මස්කන්ධයේ දැවටුන දළදා වහන්සේ වැඩ ඉන්න පින්බිමේ නාථ දේවාලේ. රජ දරුවෝ බුදුහාමුදුරුවෝ මුලින් තියාගෙන නිරෝගීකම ගත්තේ ඇඟට. මොකද රටේ රජතුමා නිරෝගී නම් රටේ ජනතාව නිරෝගී. බුද්ධිය මොහුකුරා යනකොට සියලු දෙනාම බුද්ධිය මොහුකුරා යනවා. ඒ නිසා අද මේ කරන මංගල්‍ය ඉසතෙල් ගෑමේ මහා මංගල්‍යයක් මහෝත්සවයක් රාජ්‍ය මේකක්. ඒක නිසා බුදු දහමින් ස්වයං පෝෂිතව අපි හැම දෙනාම මේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා දානය, ප්‍රියවචනය, සමානාත්මතාවය, අර්ථ චර්යාව කියන හතරම දනුක අද මේ වෙනකොට මේ ලංකාවේ පුරාම එකම වෙලාවක එකම මොහොතක සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම කැමති අද මේ වැඩසටහන අවසන් කරන්නට කවියකි. ඇත්තටම මේක ලිව්වේ අපේ නායක හාමුදුරුවෝ අමරපුර ධර්මරක්ෂිත මහානිකාය මහානායක ධුරීන අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද මහානා සමිඳු. ඉතින් නායක හාමුදුරුවෝ ලිව්ව ලස්සන කවියක්. මොකද්ද මේ කවිය? මෙත් මුදිතා සිතුවිලි පීදෙන කළු අතුරින් සුදු මතුකට ඇගේන ගෙයිදොර අටුකොටු වල සමගිය පිරවෙන සුබ අවුරුද්දක් වේවා සෑම දින. ඉතින් අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරන්නේ මෙත් මුදිතා ඒ වගේ උතුම් කුළුණු ගුණයන්ගෙන් පිරි සුබම සුබ අදට විතරක් නෙවෙයි මුළු අවුරුද්දම සුබ වෙන්නත් මට චූටි විනාඩියක් දෙන්න දනුක. මම මේක කරේ නැත්තම් අඩුවක් වෙනවා. මා පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මේ උතුම් චාරිත්‍රයේ ලෝකෙට හඳුන්වා දුන්න මගේ මුතුන් මිත්තන්ට මේ පින් ලැබේවා, ඒ ඇත්තොත් නිවනින් සැනසේවා කියලා කෘතගුණ සලකමින් මේක මං හිතනවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එහි අපි හඳුන්නේ අපේ හාමුදුරුවන්ටත් තවත් කාලයක් ධර්ම sannivedanaya කරන්නට අවශ්‍ය ශක්තිය ඉදිරි අපි ප්‍රාර්ථනා කරනවා. අපිට සතුටක් ස්වාධීන රූපවාහිනී සේවයෙන් තමයි අපේ හාමුදුරුවෝ මේ රටට හඳුන්වා දෙන්නට හැකියාව ලැබුණේ. ඒ නිසා අපිට සතුටක් අද වගේ දවසක අපේ හාමුදුරුවෝ වැඩම කරලා මේ කාරණා පැහැදිලි කිරීමට වැඩම කිරීම වෙනුවෙන් බම්බලපිටිය ශ්‍රී වජිරාරාම වාසී පූජ්‍යපාද දීතලාවේ පියදැසි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමැති. ඒත් එක්කම මේ සාකච්ඡා මණ්ඩපය වර්ණවත් කරන්නට සුභෝෂණය කරන්නට පැමිණි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සාම විනිසුරු වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මහතාටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමැති. මේ මොහොතේ අපි මතක් කරන්නට අවශ්‍ය හේමා සායතනයේ කුමාරිකා හෙයා ඔයිල් අපි සමගින් සිටියා මේ නැකත් චාරිත්‍රය ගෙනීමේදී. මම ඊටමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරන්නත්, ඒ වගේම හේමලාල් මහත්මයාට තිල්නයක් ලබා දෙන්නත් ඉතාමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. හේමස් ආයතනය වෙනුවෙන් සහාය කළමනාකරු ප්‍රවර්ධන ගයන් ජයසේකර මහතාණන්ට ඉතාමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. කුමාරිකා හෙයා ඔයිල් හැමදාම වෙනදා වගේම
මේ නැකත් චාරිත්‍ර ගෙනීමේදී අපේ සමගින් සිටියා. මා ඔබට සඳහන් කරා දේශීය තාමත් වටිනා ඖෂධ රැසකින් නිමැවුණු නිර්මාණය වුණු නිෂ්පාදනය තමයි කුමාරිකා හෙයා ඔයිල් කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් කුමාරිකා හෙයා ඔයිල් කාලා ඒ වගේම කුමාරිකා ෂැම්පූ පාවිච්චි කරලා මේ නැකත් චාරිත්‍රයට සම්බන්ධ වෙන්න සමහර වෙලාවට අපිට දේශීය ඖෂධ හොයාගන්න බෑ කියලා දෙයක් නැහැ. අපිට ඒ සඳහා විසඳුමක් තමයි කුමාරිකා හෙයා ඔයිල් සපයලා තියෙන්නේ. ඉතින් ඉතාමත් වටිනා නැකත් චාරිත්‍රයක වැදගත්කමයි අපි මේ සාකච්ඡා මණ්ඩපයේදී සාකච්ඡා කරේ.